ඒ වගේම විශේෂයෙන්ම දැන් මෙතුමන්ලා භාණ්ඩාගාරේ මම ප්‍රශ්නයක් අහන්න වැඩි කරපු ප්‍රතිශත ටික කියන්නකෝ චුට්ටක්. නෑ වැඩි කරපු ප්‍රතිශත ටික ඔබතුමාට මම එකක් කියන්නම් දැන් බැංකු වල තිබිච්ච වැට් ප්‍රමාණය 118 ඉඳන් 20.5ට වැඩි කරලා තියෙනවා. ඒ වගේම විදුලි බිල 120කින් වැඩි කරලා තියෙනවා අඩු කරපු ප්‍රමාණෙත් එක්ක. කාටද නැතු පාරිභෝගිකයන්ට ඔබතුමා දැන් මට මේකේ මගේ අදහස් ප්‍රකාශනය කරන්න දෙන්න නෑ බොරු කියන්නේ ඔබ එහෙම කියන්නකෝ මොකක්ද ඒක හරි අංකය මොකක්ද හරි අංකය කියන්නේ නිකන් ඔබතුමා මෙතන බාධා කරලා වැල් ඉලක්කම් වලින් ඒක ඔබතුමා මං කියන ඉලක්ක වැරදි නැහැ හරි ඉලක්කම කියන්නේ නැත්නම් ඔබතුමා බාධා නොකර ඉන්න දැන් ඔබ කියන දේශපාලන සංස්කෘතිය මොන පක්ෂයකද උමායා මේ තමන්ගේ වේදිකාවේ හිටපු විශ්‍රාමික පොලිස් සංවිධානයේ හිටපු ලේකම්ද කවුද එහෙම ගෙනල්ලා ආපහු නැවතත් නිත්‍ය පොලිස් සේවයට ගෙනල්ලා නියෝජ්‍ය පොලිස්පති කරේ කොයි ආණ්ඩුවේද? එහෙම ආණ්ඩුවක් තිබුණාද මේ රටේ මීට කලින්? මම නම් දැකලා නැහැ. මොකද මට මතක ඇති ඉතිහාසයේ දේශපාලන පක්ෂයේ වේදිකාවේ හිටපු කෙනෙක් නැවතත් පොලිස් සේවයට ගෙනල්ලා පොලිසිය ඉහළ තනතුරක් දීපු සංස්කෘතියක් දැකේ නැති. ඒ වගේ සංස්කෘතියක් නම් මම ඒකට එකඟ නැහැ. හරි. මේ අධිකරණය ස්වාධීනයි කියලා ඔබ සඳහන් කළා. ඒ වගේම ඔබ කිව්වා අපි වැරදි කරලත් නැහැ කියලා. අපි වැරදි කරලා නැහැ කියලා තැනකදී කිව්වා. හැබැයි අධිකරණය ස්වාධීනයි කියලා ඔබ කියනවා අප ලබා දීමේදී. හැබැයි දඬුවම් දෙන්න සූදානම් වෙනකොට දඬුවම් දෙනකොට අධිකරණය ස්වාධීන නැහැ කියනවා. කොහෙදවත් කියලාද? ඔබ නිතරම ඒක ප්‍රකාශ කරන දෙයක්. ඔබ කියන ඔබගේ පක්ෂය සහ විවිධ තැනක මගේ පක්ෂය කවුද කිව්වේ කියලා කියන්නේ. දැන් බලන්න මම නම් ප්‍රකාශ කරන්නේ මොකද ස්වාධීන අධිකරණය ලබා දෙන තීන්දුව මම අහන්නේ. මෙයා කියපු බිලියන ගණන් රාජ්‍ය දේපොළ කොල්ල කාපු අයට දාපු නඩු මොනවද? හරි. දැන් මම ඔබතුමාගෙන් අහනවා. දැන් ලසන්ත ඝාතනය අපි යාම ඇනගෙන මරුණා කියනවා. ඊට පස්සේ එක්නැලිගොඩ තාම හැංගිලා නැහැ නේ. මොනවා වුණාද කියලා දන්නේ නැහැ. කීත් නොයා අර ඊටාම සාධාරණ විවේචනාත්මක ලිපි ලිව්වම පැහැරගෙන කියලා වෙච්ච දේ අපි දන්නවා. ඒතර මහ බැංකුවේ බැඳුම් කර වංචාව ඒකත් එක්කම සේවක අර්ථ සාධක කර්මුදට මොකද උනේ කියලා දන්නවා. තාජුදීන් මුලින්ම කිව්ව අනතුරක් වුණා කියලා පස්සේ මිනිස්සුව ඝාතනය කරලා. ඒතර මේ ඔක්කොම පාස්කු ප්‍රහාරය මේ ඔක්කොටම නේද මැන්ඩේට් එක මිනිස්සු දුන්නේ. මේවා කරපු කවුරු හරි ඉන්න එපා ගමිත වික්‍රමසිංහ මහත්මයා. එතකොට මේගොල්ලෝ මේ ඒවා කරපු මිනිස්සුන්ට ඒ වගේ හොයන්න යම් අධිකරණ ක්‍රියාවලියක යන්න ඕනේ. අධිකරණ ක්‍රියාමාර්ග තියෙනවානේ. හැම ඔබ කියපු කාරණාවම ඉතින් මොකද ඒක ප්‍රශ්නේ? නෑ ඒකේ මොකද්ද කියලා ඒක කවුරු වැඩිකාරයෙක් කළා දෙනවද? අපේ වැඩිකාරයෝ කළා දෙනවද? අපේ කවුරු නායකයෝ වැඩිකාරයෝ කළා දෙනවද? ඔබ කියපු එක කාරණාවක. හරි හරිද? එතකොට දඬුවම් දෙද්දි ඔබතුමාලා ඇයි දඬුවම් දෙන්න ඕනේ? මේක මේ විදිහට යන්න ඕනේ. අපි කියන්නේ උගන්ඩා සල්ලිත් ගන්න. දෙන්න ඕනේ. කවුද කෑ ගන්නේ? දෙන්නකෝ බිලියන ගණන් වංචා කරපු සල්ලි. දඬුවම් දෙන්න. පොඩි මේ පචවලට අපිට උත්තර දෙන්න බෑ ඔබ. ඒවා අපිව වැඩිකාරයෝ කළා දෙනවා. මිනිස්සු ලැබිලා තියෙනවා. මේක තමයි මතක් කරන්න යන්නේ. මොකද්ද තීන්දුව? රට බංකොලොත් කිරීම සම්බන්ධව ඔබතුමාගේ පක්ෂයේ කියවලා තියෙනවද? ඒක තනිකර අපේ පක්ෂනායක විතරයි කියන්න ඕනේ කියලා තියෙනවා. නෑ පිරිසක් නම් කරලා තියෙනවා. ඒ අතර ඔබතුමාගේ පිටපු ජනාධිපති අපි දමිත වික්‍රමසිංහ මහතාගෙන් මේ ප්‍රශ්න අහන්නේ මුලින්ම. දැන් අපි ජනවරමත් එක්ක සම්බන්ධ කරනකොට ඇත්තටම වත්මන් ආණ්ඩුවට ජනතාව මෙහිම ජනවරමක් දුන්නේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයකුත් තිබුණ නිසා කියලා අපිට විශ්වාස කරන්න වෙනවා. ඒකට ඔබතුමා එකඟයි නේද? ඒ සංස්කෘතිය මොකක්ද එකඟ නුන කියලා ඔයා කිව්වොත් මට ඒක ඌද නැද්ද කියලා කියන්න පුළුවන්. එහෙම දේශපාලන සංස්කෘතිය කිව්වම රට දියුණු කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තොත් ඩොලර් බිලියන 25 ආර්ථිකයක් ඩොලර් බිලියන 80 ගන්නට ඉනිච්ච කෙනෙක් නේ. එතකොට මේ දේශපාලන සංස්කෘතියේ අකමැත්තක් ජනතාව තිබ්බද නැද්ද කියන එක මම හිතන්නේ මම නම් හිතන්නේ නැහැ. දේශපාලන සංස්කෘතියේ ආර්ථිකමය දියුණුව පැත්ත ගැන තමයි ඔබතුමා ඔය කල්පනා කරන්නේ. ආර්ථිකමය දියුණුව. ඒකට දේශපාලන සංස්කෘතිය කියලා කියන්නේ හැසිරෙන විදිහ, කතා කරන විදිහ, ජනතාවට විශ්වාස කරන්න පුළුවන් විදිහට කටයුතු කරන විදිහ. වැඩ කරලා පෙන්වන එකට වඩා විශ්වාස කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරි ඔබතුමා දේශපාලන සංස්කෘතිය කියලා අර්ථ දක්වන්නේ ඒකයි. නෑ මම දේශපාලන සංස්කෘතිය මොකක්ද කියන එක දේශපාලනයේ ගමන් පුළුල් පරාසයක තියෙන දෙයක්. එතකොට දැන් ඔයා මගෙන් අහනවා නම් අඳින පළඳින විදිය මේගොල්ලන්ගේ හොඳද අපිට වැඩිය අපිට ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ආර්ථිකයේ මෙහෙ වෙන විදිය හොඳද නරකද කියන එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. රටේ ආරක්ෂාව කොහොමද නැද්ද කියන එක ගැන අහනවා නම් දේශපාලන සංස්කෘතියේදී මට ඒක පුළුල් පරාසයක තියෙන ප්‍රශ්නයක්. හරි. දැන් ඔබතුමාගේ පක්ෂයේ මහලේකම්තුමා දැන් කවුරුද දන්න කාරණාව වර්තමාන පොලිස්පතිතුමාට තර්ජනයක් එල්ල කරා කියන සිද්ධිය ඊට පස්සේ එතුමා අත්අඩංගුවට අරගෙන අප මත මුදා හැරියා. දැන් එතනදී කොහොමුණත් කරියවසම් මහත්මයා ප්‍රකාශ කරා වර්තමාන පොලිස්පතිතුමාට ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කරන්න නැත්නම් මහපාරේ ගුටි කාලා මැරුණු පොලිස්පතිතුමා විදිහට ඉතිහාසගත වෙනවා කියලා. මෙහෙමයි එකක් එක දේශපාලනික කතාවක්. දෙවැනි කාරණාව තමයි රටක පොලිස්පතිවරයෙක් ජාතික ජන බලවේගයක ඉන්න බෑනේ. රටේ පොලිස්පතිවරයා කියන්නේ එක්කෙනයි. මොන ආණ්ඩුව තිබුණා. දැන් හෙට මේගොල්ලන්ගේ ආණ්ඩුව වැටලා
අපි ආණ්ඩුව ගත්තා පොලිස්පතිව මාරු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවද හිටපු පොලිස්පතිතුමා? ඒ කියන්නේ ඔබතුමාලගේ කාලේ ආණ්ඩුව කාලේ නීතිය ක්‍රියාත්මක කිරීම මට අවසන් කරන්න දෙන්න. මත්ද්‍රව්‍ය වැටලීම නීති හා සාමය ආරක්ෂා කිරීම වගේ දේවල් ආණ්ඩුවට ඕන විදිහට කරා කියලා. පාතාල නායකව පෙරහැරේ කාවඩි නෂ්ණයක තීරණය කරන තත්ත්වයට ගිහිල්ලා නම් සාගර කාර්යවසම් කියන්නේ වැදගත් මහත්මයෙක්. එතුමා නීතිඥයෙක්. ඒකට එතුමා අදහස් කරේ ඉගෙන ගන්න කියන එක ඉතිහාසයෙන්. දැන් අපි දැක්කනේ කාලයක් නීතිය නවන්න පොලිස්පති කෙනෙක් හිටියා. ප්‍රසිද්ධිය කිව්වනේ. නීතිය කඩන්න බෑ නවන්න පුළුවන් කියලා. දැන් එතුමාට මොකද වෙලා තියෙන්නේ? ඒක නිසා මේ කතාව හරියට තේරුම් ගන්නේ නැතුව ඒක දැන් නීති කෘත්‍යයක් තියෙන කාරණාවක්. එතුමාට අප ලැබිලා තියෙනවා. අපි හැමදාම අපි අධිකරණයේ ස්වාධීනත්වය විශ්වාස කරනවා. ගරු අධිකරණයෙන් අපිට සාධාරණයක් වෙනවා. නමුත් දැන් ඔබ කියන දේශපාලන සංස්කෘතිය මොන පක්ෂයකද උමායා මේ තමන්ගේ වේදිකාවේ හිටපු විශ්‍රාමික පොලිස් සංවිධානයේ හිටපු ලේකම්ද කවුද එහෙම ගෙනල්ලා ආපහු නැවතත් නිත්‍ය පොලිස් සේවයට ගෙනල්ලා නියෝජ්‍ය පොලිස්පති කරේ කොයි ආණ්ඩුවේද? එහෙම ආණ්ඩුවක් තිබුණාද මේ රටේ මීට කලින්? මම නම් දැකලා නැහැ. මොකද මට මතක ඉතිහාසයේ දේශපාලන පක්ෂයේ වේදිකාවේ හිටපු කෙනෙක් නැවතත් පොලිස් සේවයට ගෙනල්ලා පොලිසිය ඉහළ තනතුරක් දීපු සංස්කෘතියක් අපි දැකේ නැති. ඒ වගේ සංස්කෘතියක් නම් මම ඒකට එකඟ නැහැ. හරි. මම අහන්න හදන්නේ මේ කාර්යවසම් මහතා ඊයේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයටනේ ආපු වෙලාවේ කිව්වා පොලිසිය ස්වාධීනත්වය වෙනුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කිව්වේ හැප්පිලා බලමු කියලා. ඒ කියන්නේ අනියමාර්ථයෙන් ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ කියන්නේ ඔබතුමාගේ පක්ෂය මේ දේශපාලන සංස්කෘතිය පිළිගන්නවද? ආයා අපි ඒ සංස්කෘතියට පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි. දැන් මෙතුමන්ලා මේ රටේ අපිට කොහොමද විපක්ෂයට මර්ධනකාරී වැඩපිළිවෙල කරන්නේ දැන් නෑ මං අහන ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් මට දෙන්නකෝ දමිත වික්‍රමසිංහ මහත්මයා. මම උත්තරේ දෙන්නේ ඔයාලට පොඩ්ඩක් මගේ මට නිශ්චිත උත්තරයක් දෙන්න. ඔය උත්තරය තමයි මම දෙන්නේ. හා දෙන්නකෝ. එතකොට එවැනි වූ තර්ජනාත්මක දේවල් සිද්ධ වෙද්දී නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අපේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමාට ප්‍රසිද්ධියකදී දඟලනවා වැඩි කියලා. හරි. එතකොට ඒකනම් මේ සංස්කෘතිය මේගොල්ලෝ ගේන්න හදන. දැන් අපි අහනවා මේ නියෝජ්‍ය අමාත්‍යවරයා කවුද මේ රටේ ප්‍රින්සිපල්ද? එහෙම දඟලන කවුද දඟලන්නේ කවුද නොදඟලන්නේ කියලා මේ අර්ථකථන දෙන්න. ඒක නිසා තේරුම් ගන්න අවවාදාත්මක ඒක ප්‍රකාශයක් තමයි සාගර කාර්යවසම් මැතිතුමා කරේ. එතුමා මොකද ඉතිහාසයෙන් ඉගෙන ගන්න කියන එක තමයි කිව්වේ. ඉතිහාසයෙන් ඉගෙන ගන්නවද නැද්ද කියන එක වර්තමාන පොලිස්පතිවරයාගේ වගකීමක්. ඉතින් දේශපාලන සංස්කෘතිය ඒ කියන්නේ ඔබතුමාලා ඉන්නේ පැහැදිලිවම පොලිසිය දේශපාලන හස්තයක් බවට මේ ආණ්ඩුව පාවිච්චි කරනවා. ඒක තමයි. ඉතින් ඔමයි අපේ විශ්‍රාමික පොලිස් සංධානය හිටපු එක්කෙනා නිත්‍ය පොලිස් සේවයට ගෙනල්ලා DIG කරාම ඉතින් වෙන මොකක්ද හිතන්නේ කියන්නේ? ඔයාට හිතෙන්නේ මොකද්ද? අපි බලය උදාහරණයක් අපි බලය අරගෙන අපේ දේශපාලන වේදිකාවේ හිටපු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් අපි නිත්‍ය සේවයට ගෙනවනම් ඊට වැඩිය පොලිසිය දේශපාලනීකරණය කරන්නේ කොහොමද? අනිත් එක දැන් පොලිස්පතිවරයා ගේ ජීවිත අනතුරක් කරන එහෙම කිසිම දෙයක් සාගර කාර්යවසම් කියනවාද? එතුමා කියන්නේ ඉතිහාසයෙන් ඉගෙන ගන්න. ඇත්තටම ඉගෙන ගන්න ඕන. මේ රටේ නීතිය නවන්න ගියපු පොලිස්පතිවරයාට මොකද වෙලා තියෙන්නේ? ඊළඟ අවස්ථාව පොදුචන්ද පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික දමිත වික්‍රමසිංහ. ස්තුතියි වසන්ත. දැන් මෙතුමා මේ කියපු විදිහට මම හිතන්නේ ලංකාවේ ආර්ථිකයේ ඉතාමත් සෞභාග්‍යමත් තත්යකට ඇවිල්ලා තියෙනවා. හැබැයි එතුමා වචන වලින් විතරයි කියන්නේ ඉලක්කම් වලින් මට කියනවා හුන්නේ නැහැ දැන්. ඉලක්කම් වලින් කියන මම කියනවා. ඉන්නකො පොඩ්ඩක්. දැන් මට කියන්න අඩුම ගානේ ඕගොල්ලෝ ආණ්ඩුව බාරගත්තට පස්සේ ඩොලර් සංචිත කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවද? අද වෙනකොට වෙළඳ හිඟේ කීයද? ඩොලර් බිලියන 5.5ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මෙතුමන්ලා මේ බදු අලුතෙන් පැනෙව්වේ නැහැ කිව්වා නෑ බදු පැනෙව්වේ නැහැ. නමුත් බදු ප්‍රතිශත වැඩි කරලා ජනතාවගේ හැකි උපරිම ප්‍රමාණය අපිට මතකයි ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වා මේ මොකටද පේ ටැක්ස් එක 136ක් ගන්න අවශ්‍යද කියලා. දැන් අදටත් මම හිතන්නේ පේ ටැක්ස් එක 136 තියෙනවා. ඔබතුමාලත් දන්නවා ඇති. ඒ වගේම විශේෂයෙන්ම දැන් මෙතුමාලා භාණ්ඩාගාරේ මම ප්‍රශ්නයක් අහනවා වැඩි කරපු ප්‍රතිශත ටික කියන්නකෝ චුට්ටක්. නෑ වැඩි කරපු ප්‍රතිශත ටික ඔබතුමාට මම එකක් කියන්නම් දැන් බැංකු වල තිබිච්ච වැට් ප්‍රමාණය 118 ඉඳන් 22.5ට වැඩි කරලා තියෙනවා. ඒ වගේම විදුලි බිල 120කින් වැඩි කරලා තියෙනවා අඩු කරපු ප්‍රමාණෙත් එක්ක. කාටද නැතු පාරිභෝගිකයන්ට ඔබතුමා දැන් මට මේකේ මගේ අදහස් ප්‍රකාශනය කරන්න දෙන්න. නෑ බොරු කියන්නේ ඔබ එහෙම කියන්නකෝ. මොකද්ද ඒක හරි අංකය මොකද්ද? හරි අංකය කියන්නේ. නිකන් ඔබතුමා මෙතන බාධා කරලා වැල් ඉලක්කම් වලින් ඒක ඔබතුමා මං කියන ඉලක්ක වැරදි නැහැ. හරි ඉලක්කම කියන්නේ. නැත්නම් ඔබතුමා බාධා නොකර ඉන්න. ඒක නිසා මම හිතන්නේ අපිට බොහොමත්ම පැහැදිලි මේ ආර්ථික කළමනාකරණයත් එක්ක විශේෂයෙන්ම දැන් එළඹෙන සංචාරක සීසන් එකත් මම හිතන්නේ ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක තියෙන. ඒකත් එක්ක ලබන වසරේ පෞද්ගලික බැඳුම් කර හිමියන්ට ඩොලර් බිලියන 800ක් පමණ ගෙවන්නට තියෙනවා. ඒ වගේම අපි ණය ප්‍රශස්තිකරණයට එන්න තියෙනවා. ඉතින් ඒ සඳහා මොවුන්ගේ සැලැස්ම මොකද්ද? ඒ සඳහා වැඩසටහන මොකද්ද කියලා කියන්නේ නැතුව මෙතන තර්ජනය කරමින් මගේ ඉලක්කම් වැරදි කියමින් එතුමාට ඒ ඉලක්කම් නිවැරදි කරන්න අවස්ථාව දුන්නම ඒ බාධා කර ඉන්න ක්‍රමවේදය තමයි. ඉතින් අර අපි කියන්නේ ඒකයි දඟලන්න එපා වගේ තර්ජනාත්මක
විදියට තමයි මේ මාධ්‍ය වැඩසටහන තුලත් හැසිරෙන්න හදන්නේ. එනේ ඉලක්කම් පෙන්වන්න කියප එක තර්ජනය පොලිස්පති මරනවා කියප එක සාමාන්‍ය දේශපාලන ප්‍රකාශ. ඉලක්කම් මං කිව්වනේ ඒකට ප්‍රතිවිරුද්ධ ඉලක්කම කියන්න. තියෙන දන්නවනේ දන්නේ නැහැ. දැන් මේ අධිකරණය ස්වාධීනයි කියලා ඔබ සඳහන් කළා. ඒ වගේම ඔබ කිව්වා අපි වැරදි කරලත් නැහැ කියලා. අපි වැරදි කරලා නැහැ කියලා තැනකදී කිව්වා. හැබැයි අධිකරණය ස්වාධීනයි කියලා ඔබ කියනවා අප ලබා දීමේදී. හැබැයි දඬුවම් දෙන්න සූදානම් වෙනකොට දඬුවම් දෙනකොට අධිකරණය ස්වාධීන නැහැ කියනවා. කොහෙදවත් කියලා ඔබ නිතරම ඒක ප්‍රකාශ කරන දෙයක්. ඔබ කියන ඔබගේ පක්ෂය සහ විවිධ තැනක මගේ පක්ෂය කවුද කිව්වේ කියලා කියන්නේ. දැන් බලන්න ඒක ලඟ කරන්නේ කවුද කිව්වේ කියලා ඔබගේ ස්වාධීන අධිකරණය ලබා දෙන තීන්දුව මම අහන්නේ. මෙයා කියපු බිලියන ගණන් රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු අයට දාපු නඩු මොනවද? හරි. දැන් මම ඔබතුමාගෙන් අහනවා දැන් ලසන්ත ඝාතනය අපි යා ඇනගෙන මරුණා කියනවා. ඊට පස්සේ එක්නැලිගොඩ හැංගිලා තාම හැංගිලා නැහැ මොනවා වුණාද කියලා දන්නේ නැහැ. කීත් නොයා අර ඊටාම සාධාරණ විවේචනාත්මක ලිපි ලියුවාම පැහැරගෙන කියලා වෙච්චදී අපි දන්නවා. ඒතර මහ බැංකුවේ බැඳුම් කර වංචාව ඒකත් එක්කම සේවක අර්ථ සාධක කර්මුදට මොකද උනේ කියලා දන්නවා. තාජුඩීන් මුලින්ම කිව්ව අනතුරක් වුණා කියලා පස්සේ මිනිස්සුව ඝාතනය කරලා. ඒතර මේ ඔක්කොම පාස්කු ප්‍රහාරය මේ ඔක්කොටම නේද මැන්ඩේට් එක මිනිස්සු දුන්නේ. මේවා කරපු කවුරු හරි ඉන්න එපා දමිත වික්‍රමසිංහ මහත්මයා. එතකොට මේගොල්ලෝ මේ ඒවා කරපු මිනිස්සුන්ට ඒ වගේ හොයන්න යම් අධිකරණ ක්‍රියාවලියක යන්න ඕනේ. අධිකරණ ක්‍රියාමාර්ග තියෙනවානේ. හැම ඔබ කියපු කාරණාව. ඉතින් මොකද ඒක? ඔව් නෑ ඒකේ මොකද්ද කියලා කවුරු වැරදිකාරයක් කළා දෙනවද? අපිව වැරදිකාරයෝ කළා දෙනවද? අපේ කවුරු නායකයෝ වැරදිකාරයෝ කළා දෙනවද? ඔබ කියපු එක කාරණාවක. හරි හරි. එතකොට පරීක්ෂණ කරගන්න අපි 2015 ඉඳන් යහපාලන කාලේ ඉඳන් ඕවට මූණ දෙනවා. හැබැයි කවුරුත් ස්වාධීනයි අධිකරණය කියලා කියන්නේ අපිට අපි නිර්දෝෂීභාවය අපිට ඔප්පු කර ගැනීමේ හැකියාව මේ රටේ අධිකරණය තුල ඒ අවස්ථාව තිබෙනවා. අපි අධිකරණය විශ්වාස කරනවා. නමුත් පොලිසිය දේශපාලනීකරණය කිරීම වෙන කතාවක්. ඔබතුමා පොලිසිය දේශපාලනීකරණයට එනවා. දේශපාලන සංස්කෘතිය කියනකොට පොලිසිය ඒක නෙවෙයි. දැන් අපි ඔබතුමාලා යහපාලනකාරී FCID ගියම අපි දැක්කනේ එළියට ඇවිල්ලා කිව්වා අපි බලයට ආවට පස්සේ බලාගමු කියලා. ඒ වගේ දේවල් නාමරාජපක්ෂ මතය කිව්වනේ. පොලිස් නිලධාරිකාරව බලන්න ඕන කියලා කිව්වා. ප්‍රතික්ෂේප කරනවා මම. ලසන්ත මේ ප්‍රශ්නයන් පොඩි මතක් කිරීමක් අමූලික බොරුවක්. දේපල බිලියන ගණන් මංකොල්ල කාපුවට නඩු දැම්මා වගේ අමූලික බොරුවක්. පක්ෂයක් විදිහට අපි ජනතාව පිළිගන්න. හරිද? හැමදාම මේගොල්ලෝ බලයට ඉන්න නෙවෙයිනේ. හරිද? එතකොට දඬුවම් දෙද්දි ඔබතුමාලා ඇයි දඬුවම් දෙන්න ඕනේ? මේක මේ විදිහට යන්න දෙන්න ඕනේ. අපි කියන්නේ උගන්ඩා සල්ලිත් ගන්න. දෙන්න ඕනේ. කවුද කෑ ගන්නේ? දෙන්න කො බිලියන ගණන් වංචා කරපු සල්ලි දඬුවම් දෙන්න. මේ පචවලට අපිට උත්තර දෙන්න බෑ උනා. මේවා අපිව වැරදිකාරයෝ කරලා දෙනවා. මිනිස්සු ලැබිලා තියෙනවා මේක තමයි මතක් කරන්න යන්නේ. මොකද්ද තීන්දුව? රට බංකොලොත් කිරීම සම්බන්ධව ඔබතුමාගේ පක්ෂයේ කියවලා තියෙනවාද ඒක තනිකර අපේ නායක විතරයි වක් කියන්න ඕන කියලා තියෙනවා. නෑ නෑ පිරිසක් නම් කරලා කියනවා. ඒ අතර ඔබතුමාගේ හිටපු ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමා අපි පිළිගන්නවා. බැසිල් රාජපක්ෂ මහත්මයා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා ඔබතුමාගේ පක්ෂයේ නායකයෝ පිළිගන්නවා. ඒක තීන්දුවේ තියෙන්නේ ඔබතුමා කියන ස්වාධීන අධිකරණය ඔබතුමා කියන ස්වාධීන අධිකරණය රට බංකොලොත් කළා කියලා ශේෂ්ඨාධිකරණය තීන්දුව ගන්නවා. පිළිගන්නවා නම් අපි පිළිගන්නවා. හැබැයි ඒක කාරණාව විතරක් නෙමෙයි. අධිකරණ තීන්දුව පිළිගන්නවා. අධිකරණ තීන්දුව පිළිගන්නවා නේ. මයිත්‍රාජ පක්ෂපතිවත් කියලා දෙනවා. හැබැයි ඔබ දේශපාලනිකව ඒක විග්‍රහ කරන්න එපා. දැන් බොහොම ස්තුතියි අපි අවසන් වටේට යනවා. බොහොම ස්තුතියි. මදුෂා ශ්‍රීපාල් අපි අවසන් කරනවා. නෑ ශ්‍රීපාල් අපි අවසන් කරනවා. අවසන් වටේ ප්‍රශ්න යොමු කරන්නේ දමිත මහත්මයාට. දැන් ඊයේ අපි දැක්ක සාගර කාර්යවසම් මහත්මයා අධිකරණයට රැගෙන ආපු වෙලාවේ පොලිස් විමර්ශන කටයුතු සඳහා රැගෙන ආපු වෙලාවේ ඔබතුමාගේ පක්ෂය නියෝජනය කරන නායකයින් දේශපාලඥයින් සහ ඔබතුමාලත් එක්ක වැඩ කටයුතු කරන දේශපාලන නායකයෝ සහභාගී වුණා. ඔබතුමා ඊයේ සහභාගී වුණාද ඒ පැත්තට? නෑ මට යන්න වෙන පෞද්ගලික කටයුත්තක් තිබෙන නිසා මට යන්න. හොඳයි. මේ මම මතු කරන්න හදන ප්‍රශ්නේ මේ ඇයි නාමල් රාජපක්ෂ මහත්තයා ආවේ නැත්තේ? නෑ එතුමා කොළඹ හිටියේ නැහැ. අනිත් එක මේක මේ මොකද මේ මහා විශාල වැරද්දක් කරලා ලේකම්තුමා පොලිසියෙන් කැඳවුව විදියට අපි ඒක දකින්නේ නැහැ. එතුමා අවවාදාත්මක ප්‍රකාශයක් කරා. ඒක පොලිස්පතිවරයා ඇති. පෙරහැරේ කාවඩි නටන එකත් පාතාලෙන් තීරණය කරන රටක නෑ නෑ නාමල් රාජපක්ෂ මහත්මයා ඒක සහභාගී වුණේ නැත්තේ. ඔබතුමාගේ පක්ෂයේ ඔබතුමාගේ පදවියේ දමිත ඔබතුමාගේ පක්ෂයේ වැඩ බලන නායකයා අපි දන්න විදියට ජාතික සංවිධායකතුමානේ පක්ෂයේ මහලේකම්ව ප්‍රකාශ ගන්න අරන් යද්දී ඔය කියන විදියට ලොකු මේ බරපතල ප්‍රශ්නයක් මතු කරලා තියෙන්නේ. ජාතික සංවිධායකටත් වඩා උඩින් තනතුර දරන කෙනෙක්. එතුමාට ඒක හැන්ඩල් කරගන්න බැරි කමක්. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ගන්න එන්න කිව්ව වෙලාවේ බස් පිටින් කට්ටිය ආවේ එතුමාට ඒක පාලනය කරගන්න බෑයි කියලා මැනේජ් කරගන්න බැරි. මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටටම එක්කෙනයි මේ රට බේරගත්ත නායකයා. එතුමාව මේ යම්කිසි මේ පීඩනකාරී දෙයකට යනවා නම් අපි ඔක්කොම යනවා. අපේ ගෙවල් වල සියලු දෙනාම යනවා. එතකොට මහලේකම්ව පක්ෂ මහලේකම්ට ඒ ප්‍රකාශයක් ගන්න පක්ෂේ මහලේකම්තුමා වෙනුවෙන් යන්න පුළුවන් කට්ටිය ගියා. ජාතික සංවිධායකතුමා ඒක තමයි යන්න පුළුවන් කට්ටිය අතරේ ඇයි ජාතික සංවිධායක නොහිටියේ? එතුමා කලින් යොදාගත්ත දැන් මේගොල්ලෝ
මේක කලින් දාලා තිබිච්ච මේකක් නෙමෙයිනේ. පුවත්පත් සාකච්ඡාවක අවවාදයක් දුන්නා පොලිසියෙන් කැඳවුණා. දැන් මේ විමර්ශන කටයුතු කරද්දී එහෙම මේ එහෙමයි කල්පනා බලන්න එකක් එහෙමයි බලන්න මතුෂාන්. ගෙන්නන්නේ නෑනේ. ජාතික සංවිධායකතුමා රට වටේ යන ඕගොල්ලෝ බල දකින්නවත් දන්නේ නැහැ. දැන් කොට්ටාස රැස්වීම වලට 1500ක් 2000ක් අපිට දැන් සෙනග එනවා. ඉතින් ඒකට බය වුණාම තමයි මේ ඇමතිවරු එහෙම දඟලන්න එපා කියලා කියන්නේ. ඒතකොට දඟලන්න එපා කියන ඒ ප්‍රකාශයට මෙතුමා කියන ස්වාධීන පොලිසියෙන් මොනවාරි. මොකද නාමල් රාජපක්ෂව ඝාතනය කරන්න ඉන්නවත් දන්නේ නැහැනේ. දඟලන්න එපා. එහෙම බයක් හින්දා දාවේ නැත්තේ එහෙනම්. එහෙම බයක් හින්දාද? නෑ නෑ එහෙම බයක් නෑ. එහෙම බය නෑ රට වටේ යන්නේ. අපි අහන්නේ මේ ආපු නැති හේතු. මදුෂාන් ඒකට යන්න ඕන කට්ටිය ගියා. ඒක මහා මේ මොකද කියන්නේ සාගරකාරී වසු මාත්‍ය හොරකම් කරලා හොරකම් කරා කියලා ශ්‍රී චෝදනා ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්ව ගෙනහිල්ලා අධිකරණයට ගෙනියද්දි විමර්ශනාංශ ප්‍රශ්න කරද්දී ඔබතුමන්ලත් එක්ක ඉන්න දේශපාලන නායකයෝ කොටසක් සහ ඔබතුමන්ලත් එක්ක ගනුදෙනු කරන විපක්ෂයේ දේශපාලන නායකයෝ පිරිසක් එතනට සහභාගී වෙද්දී නාමල් රාජපක්ෂ කියන්නේ එතනට යා නොයුතු කෙනෙක්ද? නාමල් රාජපක්ෂ කියන්නේ එතනට යන්න පුළුවන් නේ ආයුතු කෙනෙක්. හැබැයි එතුමා වෙන රාජකාරී කටයුත්ත විශේෂයෙන්ම මහලේකම්තුමා විශේෂයෙන්ම එතුමාට කියන්නට ඇති මේ වගේ මර්ධනකාරී කටයුතු වලට මම තනියම මුහුණ දෙන්න මං ගිහලා පොලිස් මේකට මුහුණ දෙන්නම්. නාමල් රාජපක්ෂ මැතිතුමාට හැකියාව තිබුණා නම් අනිවාර්යයෙන්ම මහලේකම්තුමා වෙනුවෙන් එතනට යනවා. එතුමා මහලේකම්තුමාගේ ප්‍රකාශය වෙනුවෙන් පෙන්නනවා. නැත්තම් මෙතන මේ බෙදීමක් තියනවද? නෑ අයියෝ මේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කට්ටියයි මහින්ද රාජපක්ෂ හිතවාදී කට්ටියයි බෙදීම් තියෙන්නේ මාලිමාවේ සීනුවේ. අපේ බෙදීම් නෑ. ඉස්සර හරි පරණ ප්‍රකාශයක් තිබ්බ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්නේ යටත් වැසියෝ කියලා. යටත් වැසියෝ විතරද? ඇයි මේ යටත් වෙලා වගේ ඉන්නේ? කොහොමද යටත් නෑ කියන්නේ යම් කිසි අර මදුෂා මතු කරපු දේම තමයි. නිකන් පවුලේ දෙයක් වුණොත් හැම දෙනාම අර ඔයා කොහොමද එහෙම කියන්නේ? එහෙම තමයි පේන්නේ. කොහොමද අපේ මට එහෙම කියන්න මට ප්‍රශ්නයක් අහන්නේ මට ප්‍රශ්න අහන්න පුළුවන්. මට ප්‍රශ්න අහන්න පුළුවන් අදහස් මත කරන්න පුළුවන්. යටත් කියන්නේ මේක ලංකාවේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ව්‍යාපදිංචි දේශපාලන පක්ෂයක්. ඒතකොට දේශපාලන පක්ෂවල ඉන්නේ සමාජිකයෝ මිසක් යටත් වැසියෝ නෑ. මන් දන්නේ යටත් වැසියෝ වෙන පක්ෂවල ඉන්නවද කියලා. ඒක පවුලේ පක්ෂයක් විදිහට හිට ගන්න ගියාම හිට ගන්න, ඉඳ ගන්න ගියාම ඉඳ ගන්න. මේ දැන් නෑ ඔබතුමා කිව්වට දැන් එහෙම බෙදීම් නෑ කියලා අපි දැක්කනේ පක්ෂ මහලේකම්තුමාටත් අභියෝග කරමින් විකල්ප අදහස් ඉදිරිපත් කරපු ඔබතුමාලේ පක්ෂ කට්ටියත් හිටියානේ. අනිවාර්යයෙන්. මෙහෙමයි අපේ පක්ෂයේ යම් කිසි වෙලාවක ජනාධිපතිවරණ අවස්ථාවේදී කණ්ඩායම් දෙකක් තීරණ දෙකක් ගත්තා. දැන් අපි අතුළු කණ්ඩායම නාමල් රාජපක්ෂ මැතිතුමත් පොට්ටුවත් එක්ක හිටියා. තව කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරණේ සහයෝගය දෙන්න ගියා. නමුත් ඒ කණ්ඩායම විශාල ප්‍රමාණයක් දැන් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් බෙදීමක්ද කියන එක ඇත්තටම ඒක වැඩ කර නැති ප්‍රශ්නයක් විදිහටයි මම දකින්නේ. දැන් ඔබතුමා විශ්වාස කරන විදිහට එහෙම පක්ෂය තුල බෙදීමක් නැහැ කියන තැන කිසිම බෙදීමක් නැහැ. මම දේශපාලන මණ්ඩලයේ ඉන්නවා. මම විශේෂයෙන් පක්ෂ නායකතුමා පත් කරපු පස්සේ නායක කෙනෙක්. මම ඉතින් හොඳාකාරම දන්නා කිසිම බෙදීමක්. ගමිත මෙන්න මෙහෙම කාරණා දැන් කියපු කාරණාවත් එක්ක ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉඳලා ගෑස් සිලින්ඩරෙත් එක්ක ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ කඳවුරට කණ්ඩායමක් ගියා. එතකොට මැතිවරණයේදී ඉල්ලුවේ විශාල කණ්ඩායමක් ගියා. විශාල කණ්ඩායමක් ගියා. විශාල කණ්ඩායමක් ගියා. නමුත් ඒ කණ්ඩායම් දැන් සමහර අය නැවත එන්න කැමැත්ත පළ කරලා තිබෙනවා. ඇවිල්ලා තියෙනවා. තිබෙන තොරතුරු අනුව. ඇවිල්ලා තියෙනවා. හරි. නමුත් ඔබේ පක්ෂයේ ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම දැන් නමක් කියවෙනවා. දැන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා සමහරලාවට කැමති නෑ කට්ටිය ගන්න කියලා. නෑ ඒක බොරුවක්. නෑ. එහෙම කියනවා. දැන් ඔබතුමාගේ ප්‍රතික්ෂේප කරනවද? ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාගේ ප්‍රතික්ෂේප කරනවා. හරි. එහෙමනම් එතකොට ගම්පහ දිස්ත්‍රික්කේ ගත්තම එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ඉන්නේ කවුද? ඉන්දිකානුරුද්ධ මහත්මයා. මේ ඉන්දිකානුරුද්ධ. එතකොට නමුත් දැන් මේක කඩාගෙන ගිහපු කණ්ඩායම විදිහට ප්‍රසන්න රණතුංග පාර්ශවය එකතු කරගත්තොත් ඉන්දිකානුරුද්ධට ඒකේ නායකත්වය නැති වෙනවා. ඒක ජේෂ්ඨත්වය අනුව ප්‍රසන්නට දෙන්න වෙනවා. ඒක නිසාද මේ එකතුව සිදුවෙන්නේ නැත්තේ? එහෙමයි ශ්‍රීපාල්. පක්ෂයේ කවුද එකතු කරගන්නේ කවුද ගන්න නැත්තේ කියන එක ප්‍රධාන තරතුරු දරන නායකතුමා ජාතික සංවිධායකතුමා ඒගොල්ලෝ තීරණ ගන්න. මට ඔයාට ගන්නවද නැද්ද කියලා කියන්න මට බලයක් නැහැ. මම එවැනි බලයක් මේ පක්ෂේ දරන්නේ නැහැ. හැබැයි මම මතයක් විදියට පිළිගන්නවා අපිට මේ අදූරදර්ශී ආණ්ඩුව පළවා හරින්න විපක්ෂයක් විදියට එකට වැඩ කරන්න වෙනවා. අපිත් එක්ක හිටපු කණ්ඩායම එකතු කරගන්න වෙනවා. නොගත යුතු කණ්ඩායම අතර ඉන්න පුළුවන්. හැබැයි ගන්නේ කවුද නැද්ද කියන එක මගෙන් අහන එක අසාධාරණයි. අපි හැම වේදිකාවම පහුගිය දවස්වල දැක්ක තිස්ස කුට්ටිආරච්චි හොඳට කතා කරනවා. හැබැයි දැන් මෑතක ඉඳලා කිසිම නාමල් රාජපක්ෂගේ හරි ඒ කියන්නේ වේදිකාවක තිස්ස කුට්ටිආරච්චිට එහෙම ලොකු තැනක් දීලා තියෙන බවක් අපිට පේන්නේ නැහැ. එතකොට ඒක හිතාමතා පැත්තකට දාලා තියෙනවද තිස්ස කුට්ටිආරච්චි? නැත්නම් බදුල්ලෙන් ආපු එක්කෙනෙක් අනුරාධපුරේ බලය අල්ලන්න හදන අනුරාධපුරේ අකමැතිද? ඊයේ රැස්වීම බැලුවා නම් අනුරාධපුරේ නෑ මම මේ කිව්වේ එකක් දෙකක් තිබෙන්න පුළුවන්. දමිත දන්නවා හිතට එකඟව කතා කරන්න. මම හිතට එකඟව ඔයාට කියන්නේ පක්ෂයේ කවුද මේ අද මේ සාකච්ඡාවට එනවද නැද්ද කියන එක එවැනි වූ දේවල් තීරණය කරන විදියක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය ඇතුලේ සමහර විට අද තිස්ස කුට්ටිආරච්චි ඉදිරියෙන් ඉන්න පුළුවන්, හෙට මම ඉදිරියෙන් ඉන්න පුළුවන්. ආයි මම සමහර විට පසු බසින්න මට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් පක්ෂයක් තුල වැඩ කරනකොට
පක්ෂයේ නායකත්වය ගන්න තීරණත් එක්ක අපි එකට ඉන්න ඕන. දැන් අනුර ප්‍රදර්ශනය ආපු මහත්මයා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ඉඳලා ඒ කියන්නේ රාජපක්ෂ මහතුරුත් එක්ක ඉඳලා අවසානයේදී ඒ කඳවුරෙන් අයින් වෙලා ගිහිල්ලා ඉන්නවා. නමුත් නැවත ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට එන්න සාකච්ඡා පැවැත්තුවා. එතුමා විතරක් නෙමෙයි ගොඩක් අපිත් එක්ක දැන් එවැනි වූ ජ්‍යෙෂ්ඨ නායකයන් වැඩ කරමින් යනවා. එකඟතාවයක් අනුව පක්ෂයට එනවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. හැබැයි විපක්ෂයක් විදියට වැඩ කරන්නේ ඔබ දැක්ක අපි නුගේගොඩ මුළු ඒකාබද්ධ නමුත් අනුර ප්‍රදර්ශනය ආපු මහත්මයාට එන්න බැරි වෙලා තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයාත් එක්ක තියෙන තරඟකාරීත්වයක් නිසා. දැන් මේ ජනතාව හිතන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයන් අහන්න ඕන. ජනවරම ගත්තොත් ඔබතුමාලට ඡන්දෙ දීලා 3 දෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒක නාමල් රාජපක්ෂ ජාතිකයෙන් ආවා. ඔව් ඒ ජනවරමට අනුව තමයි මමත් මේ ප්‍රශ්න අහන්නේ. ඉතින් ඔබතුමාලගේ පාක්ෂිකයොත් දෙකට තුනට කැඩිලා ඉන්න අවස්ථාවක මගේ වගේම ප්‍රශ්න උත්තර දෙන්න එක. හැබැයි මට ඒක උත්තර දෙන්න පුළුවන් සීමා. ඔවුන්ට මතුවෙන ප්‍රශ්න මේ අහන්නේ. ඉතින් ඔබතුමා ඒකට පැනල යන්නේ නැතුව හරියට උත්තර දෙන්න. පැනල යන්නේ මේ ශ්‍රීපාල් මගේ උත්තරය තමයි පක්ෂයට ගන්න කවුද නැත්තේ කවුද කියන එක පක්ෂ නායකත්වය තීරණය කළා. දේශපාලන මණ්ඩලයේ අනුමැතිය අරගෙන තමයි අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් ගන්නෙ. ඉතින් එතකොට ඒක ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්න මගෙන් අහලා හරියන්නේ නැහැ. හැබැයි එතුමා අපේ මෙහෙයුම් ප්‍රධානියා විදියට විශිෂ්ට සේවාවක් පක්ෂය වෙනුවෙන්. ඒ කියන්නේ පක්ෂය අසරණ අන්තිම අසරණ තත්ත්වයට වැටිච්ච වෙලේ ඉඳන් මේ මර්ධනයටත් මුහුණ දෙමින් විශිෂ්ට සේවාවක් කරනවා එතුමා. දැන් මේ මැතිවරණ මෙහෙයුම් කටයුතු කරද්දී මේ අපි දැක්කනේ පහුගිය කාලේ මේ මතුවෙනවා කවුද මේකේ නායකත්වය ගන්න කියන එක ගැන. සමහර කාලවලදී බැසිල් රාජපක්ෂ මහත්මයා ගත්තා. එතකොට තරුණ ඡන්ද සම්බන්ධව නාමල් රාජපක්ෂ යම් කාර්යයක් කරනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. දේශන නායක සියලු දෙනාම නාමල් ගැටලුවක් ගැන නෙවෙයි අහන්නේ. ගැටලුවක් ගැන නෙවෙයි අහන්නේ. මේ වර්තමානයේ මේ මෙහෙයුම් කටයුතු සහ ඔය ග්‍රාමීය මට්ටමින් වෙන වැඩ කටයුතු එතකොට අනිත් පාර්ශවයන් එක්ක සිදු කරන සාකච්ඡා ඒව සිදු වෙන්නේ බැසිල් රාජපක්ෂ යටතේද නාමල් රාජපක්ෂ යටතේද? පක්ෂයේ මෙහෙයුම් කටයුතු සියල්ලම නාමල් රාජපක්ෂ මැතිතුමා අතට අරගෙන. එතකොට බැසිල් රාජපක්ෂ මහත්මයා මේ වැඩේ අයින් කරලා අපේ ජේෂ්ඨ නායකනේ එතුමා අපේ නිර්මාතෘ. නෑ අපි දැක්කා ඔබතුමාලගේ ඕගොල්ලන්ගේ නායකයෙකු වනේ රටේ ඉඳන් මේ පක්ෂය මෙහෙවනවා කියලා. මම අහන්නේ දැන් ඒ වැඩේ ඊළඟ පරම්පරාවට බාර දීලා තියෙන්නේ. දැන් බැසිල් මහත්මයා මේ වැඩෙන් අයින් වෙලාද තියෙන්නේ? නෑ එතුමා ඒ අවශ්‍ය අනුශාසන උපදේශ දෙනවා. එතුමා මට අනුශාසන දෙන්නේ නැහැ. මොකද මම පක්ෂ නායකයා නෙමෙයිනේ. පක්ෂයේ ජාතික සංවිධායකත් නෙමෙයිනේ. එතුමා මට අනුශාසන මේ ලබා දෙන්නේ නැහැ. නමුත් එතුමා ඒ අවශ්‍ය කටයුතු ඒ අවශ්‍ය අනුශාසන ලබා දෙනවා. බොහොම ස්තුතියි.